හොඳයි යාළුවනේ මේ මම මේ දවසේ පොඩ්ඩක් එළියට බහිට බැස්ස හවස පොඩ්ඩක් ඇවිදින්න කියලා. මේ මට ඒ වෙලාවේ පොඩ්ඩක් හිතුණා මේ පෝට් සිටි ඉඳලා මේ වටේ view එක කොහොමද කියලා පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න. එතකොට මේ දැන් මම ඉන්නේ පෝට් සිටියේ මැද කෙළවරක මැද වගේ. මැද වගේ ඉන්නේ මේ වෙලාවේ. මේ විදිහට තමයි මේ ගෝල් බේස් එකේ ක්‍රිස් බිල්ඩින් එක WBC එක BOC එකේ ටවර් එක ඔය ටික පේන්නේ. දැන් මේ මේක රැතින් පේන ලයිට් පටි වගේ පේන්නේ. ඒක මේ රත්නදීප හොටෙල් එක කවුරුත් ඔයගොල්ලෝ දැන් ටවර් දෙකක් තියෙන එක මැදින් තමයි අර බ්‍රිජ් එකක් සෙට් කරලා තියෙන පාලමක් තියෙන. මේ පැත්තෙන් ක්‍රිස් බිල්ඩින් එක ඔය පැත්තෙන් ගහම චෛත්‍ය උඩට පේන වරායේ හා කෙළවරත්. එතකොට වරායට ඉහළින් එන අපි කියන්නේ ඒකට පෝර්ට් එලිවේටඩ් හයිවේ කියලා. ඒකේ කෙළවරත් මේ චෛත්‍ය එක තමයි ඉවර වෙන්නේ දැනට. මේකට යෝනිත වෙලා තිනවා. මෙතන මේ පයින්ට දිගටම ගිහිල්ලා පෝර්ට් සිටියේ ප්‍රධාන ගේට් එක ගාඩ් සිට් එක. ඒකට මේ පැත්ත මේ පෝර්ට් සිටිය ඇතුලේ මේ ඇවිදින මන්තිර වගේ දැනට මේව මොනවද කියලා තාම දන්නේ නැහැ. මේ ඒ වගේ මම මේ පොඩි ගහක් පෙන්වන්න හැදී ඔයගොල්ලන්ට මේ ගහ දන්නව නම් පොඩ්ඩක් කියන්න. මම නම් දන්නවා ගහ මොකද්ද කියලා. මේ ගොඩක් අපි වවනවා මේකේ මේ සාමාන්‍ය පරණ අය නම් දන්නවා දැහැත් කූරු වලට ගන්න ගහ. දැහැත් කූරු වලට කියලා තමයි මේ ගහේ කෝට්ටු සුද්ධ කරලා ගන්නවා. පොඩ්ඩක් දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම කෙනෙක් වැඩි හොඳයි ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා කියන එක. මේ හරි සාමාන්‍ය හන්දෑවට කට්ටිය එක්සර්සයිස් කරනවා. මේ අද නම් පොඩ්ඩක් මේ කට්ටිය නෑ මේ වෙලාවේ වහින නිසා. මේ ටික ලස්සනට ගාඩනින් කරලා තියෙන මේ පොල්ලට අල්ලලා තියෙන ඉන්ටර්ලොක් එකක් පොඩි. මේ ලයිට් සාමාන්‍ය රැට මේ ලයිට් පෝල් එහෙම මේ රැට දානවා. මේ දවස්වල නම් කාලෙකින් මම දැක්කේ නෑ දාලා තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට මම මේ දැන් මේ අද පටන් ගත්ත එක මේක ගොඩක් දුරට මම මේ පෝර්ට් සිටි වටේම රවුමක් යනවා. මට නිදහස් තියෙන වෙලාවට මේ ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දකින්නේ මේකේ මේ අර අපි කියන බීච් ප්ලාසා කියලා ඒ හොටෙල් එක. ඊට පස්සේ කෑම කන්න එනවා නම් ඒකට ඒවා බීච් එක ඔයිට විතරනේ. ඒක සාමාන්‍යයෙන් මේ පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එකෙන් 0.01 එකක් වගේ. ඒ කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ දකින්නේ. ඊට වැඩිය ලොකු ප්‍රමාණයක් මේකේ තියෙනවා. මේ කන්ස්ට්‍රක්ෂන් කරගෙන යන කන්ස්ට්‍රක්ෂන් කරලා ඉවර වෙච්ච ගොඩාක් ප්‍රමාණයක් තියෙනවා මේකේ. මේ බලන්න කියන්නේ දැනටම ලොකු දෙයක් නැහැ බලන්න. මේ විශේෂ කීප තැනක් විතරයි තියෙන්නේ. මේකේ මම අර view එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියන්න තමයි මේ වෙලාවේ මට හිතිලා ගත්තේ. පාරවල් සාමාන්‍ය මේ phase 2 phase 1 කියන එකකින් පාරවල් ටිකක් අපි මේ කරලා තියෙනවා. ඒතර මැද තියෙනවා මේ ඔයගොල්ලන්ට පේනත් මේ පොල් ගස් වගේ. මේ මැද දිගට මුළු පෝර්ට් සිටි ඇතුළේම සාමාන්‍ය ලංකාවේ අර අනන්‍යතාවය තහවුරු කරනවා වගේ පිටවල තියෙනවා මේ පොල් ගස්. හැබැයි මේ පොල් ගස් වල මේ පොල් ගෙඩි එන්න දෙන්නේ නැහැ. ඉතින් පොල් ගෙඩියේ සාමාන්‍ය මල වගේ එනකොට මේක අර සේෆ්ටි අපි කියන්නේ ඒකට සේෆ්ටි බ්‍රාන්ච් එක සෙක්ෂන් එක සේෆ්ටි ඩිපාර්ට්මන්ට් එකේ මේකේ මල එනකොටම කපනවා. සාමාන්‍ය හොටෙල් වල වගේ මේ මල කපනවා. මේ වැටමාර ගස් තමයි මේ පැත්තේ අයිනට තියලා තියෙන්නේ. මේ අයිනේ තියෙන වැටමාර ගස් කියන්නේ මේ ගාඩනින් වලට තාම ගාඩනින් එහෙම කරගෙන යනවා. මේ බෙන්ච් ගැනත් මම ඉස්සරහට කියන්නම්. මේක අපිට බෙන්ච් එකක් වගේ පේනකොට මේකේ ලොකු කතාවක් තියෙනවා. මේ ඇතුළට ඉස්සරහට පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේ විස්තර ඔක්කොම කියන්න. මේ බෙන්ච් එකේ ඇතුළට යන්නත් පුළුවන්. ඒ කියන්නේ එක තැන් සමහර තැන් වලින් යන්න පුළුවන් ඇතුළට. මම දවල්ට කන්ස්ට්‍රක්ෂන් කරන වෙලාවක මේ පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ බගි වීකල් එකක් කියනවා. මේ කන්ස්ට්‍රක්ෂන් කරන වෙලාවට මම පොඩ්ඩක් පෙන්නන්නම් මේකේ ඇතුළේ සාමාන්‍ය මේ වරායේ මේ අපි මේක මේ වරායේ කෙළවර හරි පරණ ගෑන්ඩි ටික එහා මේ උස්සලා තියෙන ටික මේ ටික තියෙනවා. මේ CT මම මේක වටේම රවුමක් යන හැවිලා දැන් මේ කෙළවර මෙතනින් පටන් ගත්තේ මෙතනින් ඉවර කරනවා. මේක සාමාන්‍යයෙන් මට නිදහස් දිනවලට සතියක් විතර යනවා. යනවා සද්ද. ඒක ෆෝඩ් රැප්ටර් එක. රැප්ටර් 2020 වගේ වාහනයක් වගේ වහින වෙලා යනවා පාගලා බේස් එකක් යනවා. ෆෝඩ් රැප්ටර්
ආයනෝ මේ පැත්තේ සිග්නල් දැම්ම ඔව් ඒ මේ පැත්තෙන් වැටමාර ගස්ස වෙට මේ ටික තියෙනවා මේ බෙන්ච් එක ගැන මම කියේ හිටියේ මේ බෙන්ච් එක ගැන මම මේ ඉස්සරහට කියන්නම් මේකේ වෙන්ටිලේටර්ස් බෙන්ච් ඔය ටිකක් තියෙන ඉස්සරහට මේ බීම් තියෙන්නේ මේ විකුණන්න තමයි මේක තියෙන්නේ මේක තමයි ලස්සන හරි මේ ලයිට් මේවත් මේ ලයිට් දෙකක් තියෙනවා මේකේ මේ උඩ ලයිට් එකයි පහ ලයිට් එක සෙන්සර්ස් එක තියෙන්නේ මේ ඊට මේ ඕෆ් කරලා තියෙන්නේ දාන්නේ මේ අර ඈත ඔය එක අන්නයි හරි මේ පොඩි බ්‍රිජ් එකක් හදලා මේ හරි මේකේ තියෙන ඇලවල් තියෙන මැදින් ආපු ඔය විදිහට තමයි මෙතන මේ බිල්ඩින් සෙට් එකක් හදපුවා තියෙනවා ඉස්සරහට ඊට පස්සේ මේ ඩියුටි ෆ්‍රී සෙන්ටර් එකක් තියෙන ඉස්සරහ ඒ ඔක්කොම මේ මම ඉස්සරහට කියන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ කියන්නේ මේ මට වෙලාව දිනේදී මම ගොඩක් දුරට උදේ 7ට වැඩ පටන් ගෙන ආයි කෑම ටයිම් එකේ ඉඳලා ආය හැන්දෑවට තමයි පොඩි නිදහසක් තියෙන්නේ මේ ඒ වෙලාවට පුළුවන් වෙලාවට මම මේ පොඩි වීඩියෝ එකක් දෙන්න මට මේ කැමරා එකෙන් බලනකොට මේක ලස්සනයි මේ නිකන් සාමාන්‍ය බලද්දි මේ ටිකපාර මොනවා යමු බලන්න ඉස්සරහට මේකේ මොනවද මේකේ ආර ඉස්සරහ දින කළු පාට කුරුණ වගේ ඇති මේකත් මම කියන්නම් ඉස්සරහට ඔය කුරුණ ඉස්සරහ පේනවලට මේ කළු පාට කුරුණක් පේනවා මේ පාර මැදදී ලයිට් එක අතර වෙන්ටිලේටර්ස් පොඩි කෝල් එකක් ආවේ ඒකෙන් කට් වුණා වීඩියෝ ඊට පස්සේ මම වෙන්නේ මේ කීයක හිටියා මම මේ ඉස්සරහ මේ වෙන්ටිලේටර්ස් කණු ගැන මේ ඒක ගැන මම සාමාන්‍ය තව 100%ක් ඒක දන්නේ නැහැ මෙහෙමයි කියලා මම දන්න දේවල් ඇති ඒ නිසා මේ පොඩ්ඩක් ඒක හරියට 100%ක් හොයාගන්න ඕනේ මට ඒ කියන්නේ සාමාන්‍ය ඉස්ස ටිකක් දන්න ඒ ටික හොයාගෙන මේ මම තව වීඩියෝ එකකින් ගේන වෙන්ටිලේටර්ස් කණු බෙන්ච් ආමීන රැප් එක අර ගියේ වේගින් රැප් එක කියන්නේ රැප්ට PM මේ කන්ස්ට්‍රක්ෂන් වලට අදාළව යන මේ අපේ බෝට්ටාබර් එකේ මේ කොන්ක්‍රීට් එකක් ඇති කොහෙද ඊට පස්සේ මේ බිල්ඩින් එක මේ රවුන්ඩ් බවුට් එකක් මෙතන තියෙන්නේ මේක ලස්සන රවුන්ඩ් බවුට් එකක් මල් එහෙම හිටවලා තිබ්බත් ඒතර දාලා ඇරෝ දාලා ඊට පස්සේ මේක මෙහෙම යනකොට උතන පේන්නේ කිංස්බරි හොටෙල් මෙන්න මේ ඉන්ටර්ලොක් ගැනත් මම මේ වෙනම පොඩ්ඩක් කියන්න ඕන මේක මේ අපේ ආයතනයේම මෙහි හදන ඉන්ටර්ලොක් එකක් මේක මේ ස්ක්වෙයාර් ටයිප් එක කියලා අපි කියන්නේ පොළොවට අල්ලන මේ පෝට් සිටියේටම මේ තියෙන මුළු පෝට් සිටියේටම මේ මේක දෙන්නේ මේ අපේ ආයතන චයිනා හාබර් ආයතනෙන් තමයි මේ හදලා මේ ක්ලාස් කරලා ටෙස්ට් කරලා දෙන්නේ මේ විශේෂ කෙමිකල් එකක් දානවා මේකේ උඩට මම ඒක මේ ඒකම මේ ප්ලාන්ට් එක මේ මට හෙට උනත් පෙන්වන්න පුළුවන් ඒක වීඩියෝ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න ඕනේ ඒක මේ ඒක ලංකාවේ දැනට මේ කරන්නේ ආයතන දෙකක් හෝ තුනක් විතරයි ඉස්සරහින් ඉන්නේ මේ චයිනා හාබර් ආයතන ඒකේ මේ යනවා මේ ලේයර් දෙකකට මේ ගාලා වදින්නේ මේක මිලි හිතන්නේ 100යි 200යි 60 වෙන්න ඕන 60 හරි 80 හරි ඇත්තේ පිග්මන්ට් කියලා ලේයර් එකක් වෙනවා තියෙන්නේ මේක හැදෙන හැටි මම පෙන්නන්නම් මේ කෙමිකල් දාන විදිය කෙමිකල් ටිෂුව එක එපොක්සි කරනවා කෙමිකල් මේක චයිනා වලින් එන එක කවලක් කරන්නේ රුඩ ලේයර් දාන මික්සර් එකට වෙනවා එක්කෙනෙක් මැනුවලි දාන කිරලි ඉවරලා අපි ඒක කියන 107 105 106 103 එහෙම කියලා මේ තියෙනවා මේ ඒක කලර් කිල්ලන විදියට ලයිට් ද ග්‍රේ මේ ලයිට් ද ඩාර්ක් ද ඊළඟ විදියට ඒක වෙනස් වෙනවා මේ අර කිය වෙන්ටිලේටර්ස් මෙතන මේක මම මේ හරියට පොඩ්ඩක් අහගන්න මේක මේ මම මේ පැත්තට අදාළ නැහැ මේකෙන් මේ කන්ස්ට්‍රක්ෂන් එකට මම මේ අදාළ නැහැ ඒක නිසා මේ මම ලොකුවට මේක ගැන දන්නේ නැහැ මේ කන්ස්ට්‍රක්ෂන් එක ගැන ඒක වෙනම කම්පැනියක් කරන්නේ
ඒකේ මේ ඉංජිනේර් මේ පොඩ්ඩක් කලින් තිබෙක් කරන්න මම අඳුරන මේ දැන් ඉන්නේ කෙනා මම පොඩ්ඩක් දන්නේ අලුත් එක්කෙනෙක් ඉන්නේ මේ එයාත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න ඕන මේ මොකද්ද මේකේ හරි විදිහ 100ක් හරි මොකද්ද කියලා අහගෙන මම ඒක විස්තර දාන මේක ලොකු කතාවක් ඇත්තට මේ ඩිලේටර්ස් කියන්නේ මේක ඇතුලේ තනිකර මේ යනවා සාමාන්‍ය 1 කිලෝමීටරයක් වගේ යන්න පුළුවන් මේ ලොකු කානුවක් මේක යට තියෙන්නේ මේ කොන්ක්‍රීට් කරපු. ඒකට ඒකේ ඉලෙක්ට්‍රිසිටි පවර් ඊට පස්සේ වෝටර් තව ඊට අමතරව CCTV ලයින් වගේ ඒවා තමයි යන්නේ මේක ලොකු මේ මුළු බෝඩ් සිටි වටේටම යනවා මේක ෆයිබර් ලයින් මනම් එහෙම තියෙන ටික. එතකොට මේ බිල්ඩින් එක මේක මේ ඊයේ පෙරදා ටිකක් ඕපන් සාමාන්‍ය ප්‍රමාණයක් ඕපන් කරා මේ කැලේ මේක අපි බිස්නස් සෙන්ටර් IT පාක් කියලා මේකට කියන්නේ. ලයිට් දාලා තියෙන මේ කොහොමද තියෙනවා මේක අපි කියන්නේ මෙතන තියෙනවා මෙතන පොඩි කැලලක් ඒකට අපි කියනවා මෙතන අනෝක සාමාන්‍ය කන්ෆරන්ස් වගේ විස්තර ටිකක් තියෙන එක මාර්ගයෙන් අතන තමයි මේ අපේ ගේට්ටුව ඉස්සර තියෙන ගේට්ටුව තාටියක් එහා තියෙන මේ ඉස්සරහා තියෙන තව මේ සෝලර් වලින් වැඩ කරන පැය 24 වැඩ කරන මේකක් තියෙනවා අපේ මොකක්ද CCTV කැමරා වගේ තියෙනවා වට උතින් ඉස්සරහා පළවෙනි එක වෙනවට ওই ටික තමයි දැනට තියෙන්නේ. තව මේ ලයිට් ටික මේවා මේ යට තියෙන මේක මෙතන ස්ටීල් මේ ෆ්‍රේම් එකක් තියෙන ඒක උඩින් තමයි මේ ආයි පාරක් මේ අල්ලලා තියෙන්නේ. එතකොට මෙතන මෑන එර්ත් ලකුණු මං හිතන්නේ මේ තියෙන හරි මේකේ මේ මම පොඩි ප්‍රමාණයක් ආවේ මේකේ සාමාන්‍යයෙන් විද්‍යුත් දවසේම යනවා මේකේ රවුමක් ඇවිදින්න මේ බලමු මොකක්ද තියෙනවා මේක පේන්නේ වෙන්ටිලේටර්ස් රයිට් ඉස්සරහට හරි මේ මගේ channel එක subscribe කරන්න ඒ වගේම මේ බලන්න මේ මම මේකේ ඔයාලට දැන් මේකේ නොදැක ගොඩක් දේවල් මම පෙන්නනවා මේ ඉස්සරහට මේ නොදන්න දේවල් මම නොදන්න දේවල් තව තියෙනවා මේකේ මේ සමහර දේවල් ඒ කියන්නේ අලුතෙන් ආපු අපේ section වලින් නොවන මේ සමහර දේවල් තියෙනවා මේ අපිට සාමය දැන් අපිත් ඉඳලා අවුරුදු ගාණක් මේ කන්ස්ට්‍රක්ෂන් වල එක්ස්පීරියන්ස් අරගෙන අපි නොදකපු ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික මම ටික කියන්න මේ සමහර දේවල් මම හොයන ගමන් මේ බිල්ඩින් එකෙත් මේ එළියේ මේ සොයලට සුදු පාට පේන ඒකත් මේ වෙනම එළියෙන් මේ කොන්ක්‍රීට් මුකුත් නෙවෙයි ඒක මේ වෙන මේ එළියෙන් සම්බන්ධ කරපු මේකක් තියෙන පැනල් බෝඩ් එක. මේ මට ඊයේ පොඩ්ඩක් අමතකුණා මම ඊයේ ගියා මේකේ සයිට් ඉන්ජිනියර් හම්බෙන්න වෙන වැඩකට මේ ඒ වෙලේ මට බැරි වුණා පොඩ්ඩක් ඒක හරියට අහගන්න මේ කලින් අහගෙන තිබ්බට මට දැන් ඒක මේ අර වගේ මේ එච්චර අර ඒ ප්‍රශ්න වලට කතා වලට ඉන්වෝල්ව් නොවන නිසා මේ හරියට දැනගෙන කියන්න එපේ නැත්තම් හරි නෑනේ මේක මම කියන්නේ බොරු කාර්යයක් වගේ වෙනවනේ ඒ හින්දා මේවා ටික මම හරියටම දැනගෙන මේ ඔයාලට වෙනම අපේ මගේ යාළුවා හස්ත කියන එයාත් එක්කම මම මේක වීඩියෝ එකක් ගේන්න මේ බෝඩ් ගැන මේ ලංකාවේ නෑ මීට කලින් මම දන්න විදියට කොහෙවත් කරේ මේ පළවෙනි පාරට තමයි මේ පැනල් බෝඩ් එක ෆික්ස් කරන්නේ මේ එහෙම තියෙන්නේ මේ මෙතනක් තියෙන ඉන්ටර්ලොක් වගේ අපේ නේ අන්න ඒ ඉන්ටර්ලොක් ප්‍රීකාස්ට් කරන්නේ මේ චයිනා හබර් එකේ ප්ලාන්ට් එකේ අන්න ඈත වෙන ප්ලාන්ට් එකක් අතන ඈත කොයි සයිලෝ ටික අපේ ඔතන ඈත පේන ක්‍රේන් එකක් පේන්නේ ඊට පිටිපස්සේ කණු තුනක් තියෙන ලාවට එතනින් තමයි ඉස්සලා ට්‍රක් මික්සර් එක කොන්ක්‍රීට් පටවන් ගියේ එතන මේ ගෑන්ඩි කියන එක කෙලවරට කොයි මානවා හරි මේ පෝට් සිටි කෙලවරට චූට්ටක් මෙහා වගේ තියෙන සාමාන්‍ය කිලෝමීටරයක් විතර මෙහායි තව කිලෝමීටරයක් එහාට එහායින් ඉවරයි මේ ටික අන්න අතනින් තමයි ඔය ටික ගහලා මේ මෙහෙට එන්නේ මේවා මේ පොලොට ආලානේ ඔක්කොම රයිට් එහෙනම් බොහොම ස්තුතියි මේ බලන්න මේ ඉස්සරහට මේ වරායි වීව් එක මේක මේ CICT හම ගිල්ලා අදානි කෙලවර ඒ ටික තමයි
හරි ස්ලයිට් යාළුවනේ මේ මං ඊළඟට මේ තව මේ විස්තර ටික හරියටම සවිස්තර වීඩියෝ එකෙන් ඒක ගේන්න මේ පොඩි වීඩියෝ දාන්න මොකද ඔයගොල්ලන්ට එපා වෙයි මේ අර කියන්නේ එහෙම නොදන්නා දෙයක් නේ ගැන කතා කරනකොට මේ අර පොඩ්ඩක් මේ එක දිගට අහන් ඉන්න එපා වෙනෝනේ ඒ නිසා මම මේ ටික පොඩ දාන්නම් මේ වීඩියෝ ටික පොඩ විස්තර දාන්නම් මේ වගේ මේ වරායට ගිය වෙලාවක වරායත් මේ ගෑන්ඩ්‍රි ගැන තව ගෑන්ඩ්‍රි වගේ කැවිලා තියෙනවා ඊපෙරද ඒක වීඩියෝ එකක් මම දැම්මද කොහොදනේ ඔව් ඒක වීඩියෝ එකක් දැම්මා ගෑන්ඩ්‍රි වල මේ හරි ඒකත් බලන්න ඉස්සරහට වීඩියෝත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඉස්සරහට තව මේ දන්න ගොඩක් වීඩියෝ ටිකක් මම එවන්න දානවා අප්ලෝඩ් කරනවා අනිවාර්යයෙන්ම තියෙන වෙලාවත් එක්ක හරි බොහොම ස්තුතියි